හලෝ අද මාත් එක්ක යන්නේ දකුණු ආසියාවේ උසම ටවර් එකට. අපි මේ පාර ලෝටස් ටවර් එකට යන්න ප්‍රධානම හේතුව උනේ අපේ මල්ලි. එයාට පුදුම ආසාවක් තිබ්බේ ලෝටස් ටවර් එක බලන්න යන්න. වැඩත් එක්ක බිසි වුණ හින්දා අපිට කලින් පාරත් එයාව එක්කගෙන යන්න බැරි වුණා. ඉතින් මේ පාර අපි හිතුවා අනිවාර්යෙන්ම එයාව ලෝටස් ටවර් එක බලන්න එක්කගෙන යනවා කියලා. බේරේවැව මුහුද ඒ වගේම බිල්ඩින්ස් එක කොළඹ මෙතනට කොයි තරම් ලස්සනට පේනවද බලන්නකෝ. මෙතන ටිකට් ප්‍රයිස් ගැන බැලුවොත් අපිට එක්කෙනෙක්ට රුපියල් 850ක මුදලක් තමයි ගියේ. හැබැයි ඔබ්සර්වේෂන් ඩෙක් එක විතරක් වීව් කරනවා නම් රුපියල් 500 ටිකට් එකක් ගන්න ඔයාලට පුළුවන්. ෆික්සල් බ්ලූම් එකට යනවා නම් එතන ටිකට් එක වෙන්නේ රුපියල් 350යි. ෆික්සල් මන් එක බලන්න අපි මුලින්ම ඇතුළට යනකොට හම්බෙන පළවෙනි රූම් එකේ කොළඹ අඳුන ගන්න විදිහ ගැන ෆුල් ස්ටෝරි කාටුන් එකක් අපිට බලන්න පුළුවන්. ඊළඟ රූම් එකේදී කොළඹ වල විසිට් කරන්න පුළුවන් ප්‍රධාන තැන් ගැන ඉන්ට්‍රොඩක්ෂන් එකක් දෙනවා. අපි යමු තුන්වෙනි රූම් එකට. මෙතන ටච් බටන් කිහිපයක් තියෙනවා. ඒවා ටච් කරාම ඩිෆරන්ට් සවුන්ඩ්ස්, ඩිෆරන්ට් කලර් සිස්ටම් එකක් බලා ගන්න පුළුවන්. ඔයාට ලස්සන ෆොටෝස්, වීඩියෝස් ගන්න පුළුවන් බෑග්ග්‍රවුන්ඩ් එකක් තමයි හතරවෙනි රූම් එකේ තියෙන්නේ. නෙක්ස්ට් රූම් එක නම් ගොඩක් මැච් වෙන පුංචි ළමයිට මෙතන ෆ්ලෝර් එකේ ලොකු බටන්ස් වල ඇනිමල්ස් ලගේ පික්චර්ස් ඇඳලා තියෙනවා. අපි ඒවා උඩින් ඇවිදගෙන යද්දී ස්ක්‍රීන් එකේ බටන් එකට අදාළ සතාගේ ඇක්ෂන් එක, සවුන්ඩ් එකත් එක්කම අපිට බලා ගන්න පුළුවන්. ෆයිනල් රූම් එක ගැන කතා කරොත් ඒකේ වෙනම සෙන්සර් සෙටප් කරලා තියෙනවා අපේ අත්වල මූව්මන්ට් මේ ස්ක්‍රීන් එකේ ග්‍රැෆික් ලස්සනට වෙනස් වෙන විදිහට. ටවර් එකකින් එක්සිට් වෙනකොටම එතන පොඩි ස්ටෝල් වගේක් තියෙනවා. ඔයාලට කැමති දෙයක් එතනින් පර්චේස් කරන්නත් පුළුවන්. ලෝටස් ටවර් එකකින් එළියට ආවම එක ෆුඩ් ස්ටෝල් ඒ වගේම රෙස්ටෝරන්ට් තියෙනවා. මෙන්න මෙයාට බඩගිනි වෙලා හිටපු හින්දා අපි මේ රෙස්ටෝරන්ට් එකට ආවම මෙතන මාර්ම ලස්සන ළමයි ලස්සන ෆොටෝස් වීඩියෝස් ගන්න පුළුවන් ෆොටෝ ලොකේෂන් එකකුත් මෙතන තිබුණා. ඉතින් මෙතන කෑම ගැන කිව්වොත් මෙතන කෑමත් මාරම රසයි. මම දන්නේ නැහැ ඒ වෙලාවේ අපි බඩගිනි හිටපු හින්දාද කියලා කෑම එච්චරටම රසයි. පේනවනේ කෑම පොඩ්ඩක්වත් ඉතුරුනේ නැහැ. ඉතින් ඒ විදිහට තමයි මගේ ෆැමිලි එකේ අයත් එක්ක මේ හවස් වරුව ගෙවිලා ගියේ. ඉතින් ආරත් පුළුවන් වගේ ෆැමිලි එකේ අයත් එක්ක මේ වගේ ලස්සනට දවසක් ස්පෙන්ඩ් කරන්න. එහෙනම් අපි ආයි vlog එකකින් හම්බෙමු. ගිහින් එන්නම්. bye bye.